අපි සොලිඩ්‍රෝ ආයතනයෙන් විදේශගත වීම සඳහා අද ඊශ්‍රායල් බලා පිටත් වීම සඳහා අද කටුනායකට පැමිණියා. ඇත්ත වශයෙන් අපි ගොඩක් සතුටු වෙනවා මේ මොහොතේ. මොකද අපිට ලොකු කාලයක් අපිට යන්න නැතුව ඊටාම කෙටි කාලයකින් මම හිතන විදිහට මාස දෙකමාරක් වගේ කාලයක් ඇතුළත අපේ ටෙස්ට් එක තිබුණා. ටෙස්ට් එක තිබිලා අපිට එතනත් සතිය දෙකක් වගේ ඇතුළත අපිට සේවා ගිවිසුම ආවා. ඒකෙදි ඒ කාර්ය මණ්ඩලය එකතු වෙලා අපිට ඊට පස්සේ අපේ ඉතුරු ડોකියුමන්ට් ටික ඒගොල්ලෝ බොහොම පැහැදිලිව ඒ වැඩ ටික කරගෙන අපිව ඉතා ඉක්මනට අපිව ඉතුරු ප්‍රොසෙස් වලට කරගෙන ගියා. ගිහිල්ලා ඒ වගේදී දැන් ඇත්තට ප්‍රතිඵලයක් විදියට ගත්තව දැන් දවස් 40ක් වගේ ඇතුළත අපිට ඊශ්‍රායල් බලා පිටත් වෙන්න මේ තැනට අපිට එන්න ලැබුණා. ඇත්තටම අපේ ලොකු සිහිනයක් වෙලා තිබුණා. මොකද අද රටේම ට්‍රෙන්ඩ් එකක් වගේ තියෙන හැම කෙනාම ඊශ්‍රායල් යනවා, කොරියන් යනවා. එහෙම දැනනකොට නමුත් ඊශ්‍රායලෙන් ටිකක් ලොකු පඩියක් හම්බ වෙනවා කියලා අපිට අපේ ඒජන්සි වලත් අපිට කිව්වා. නමුත් අපි නොසිතපු විදියටම අපිට ඉතා ඉක්මනටම අපිට යන්න ලැබුණා. ඒ වෙනුවෙන් මම ඇත්තට සොලිඩ්‍රෝ ආයතනයේ කල්මනාකාර අධ්‍යක්ෂතුමා වෙන කල්ලාර මහත්තයා ඇතුළු ඒ සම්පූර්ණ කාර්ය මණ්ඩලයටම මම මේ වෙලාවේ මගේ හදවතින්ම සුබ පතනවා. ඒක විතරක් නෙවෙයි මම ඇත්තටම මේ බලාගෙන ඉන්න මේක බලාගෙන ඉන්න අපේ රට යන්න බලාගෙන ඉන්න සහෝදරියන්ටත් මම කියනවා ඔය එක එක්කෙනාගේ ඇත්තටම කතා හැම වෙලාවෙම පිළිගන්නේ නැතුව තමන් එම ආයතනයට පැමිණිලා සොලිඩ්‍රෝ ආයතනයේ ඒ කාර්ය මණ්ඩලයත් එක්ක කතා කරලා විශේෂයෙන්ම එම කළමනාකාරතුමා අපේ කල්ලාර මහත්තයාත් එක්ක කතා කරාම තේරෙනවා මිනිස්සුන්ට කරන්න පුළුවන් මොන විදියටද ඒ කරන්න පුළුවන් උපරිම සහන දීලා ඒගොල්ලන්ව දිරිමත් කරනවා. ඒ දිරිමත් කිරීම තමයි ඇත්තටම අපිට ලොකු හයියක් උනේ. මොකද ඇත්තටම අපිට මුදල් හොයාගන්න ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න වලුනුත් කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔයාලට මේ දේවල් වලට උදව් කරනවා. එහෙම කියලා අපිවත් ඇත්තටම අපි දක්ෂ නිසා අපි ටෙස්ට් එක පාස් වුණා. නමුත් සමහර තැන්වලදී අපි අධෛර්යමත් වුණා අපිට මුදල් හොයාගැනීමේ ප්‍රශ්න වල නිසා. නමුත් මේ ප්‍රශ්න වලදීත් අපිට ඒකේ ඉන්න අර මදුෂාන් මහත්තයා ඒ කාර්ය මණ්ඩලයේ ඒක කියලා ඒකට සම්පූර්ණ ලියුම් හදලා අපිට දුන්නා මේ තැන්වලට කතා කරලා බැංකුව අඳුන්වලා දුන්නා. ඊට පස්සේ බැංකුවල තියෙන ප්‍රශ්න වලට අපිට ණය මුදලක් ලබා ගන්න අපිට අවස්ථාව ගම් ලේසියෙන් ලැබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඒ උදව් කරන අපි දෙවෙනි වතාවටත් සොලිඩ්‍රෝ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ වෙනුවෙන් බලාගෙන සිටින තරුණියන් කියන්නේ ඇවිත් මේ සොලිඩ්‍රෝ එකත් එක්ක එකතු වෙලා ඕගොල්ලෝගේ ජීවිතේ හැරවුණු ලක්ෂයක් වුණ මෙම රට යන්නේ සීනි ඊශ්‍රායල් බලාගෙන ඒ විතරක් නෙවෙයි මායන් තවත් රටවල් කීපයකට යවනවා. ඕගොල්ලෝ එන්න ඇවිත් ඒගොල්ලෝ එක්ක කතා කරනවා. කතා කරලා ඒ ඕගොල්ලෝ තීරණය කරන්නේ. ඒගොල්ලෝ කතා කරනවා ඕගොල්ලෝ එන්න ඒ ආයතනයට කියලා ඕගොල්ලෝගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා අපි මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. සොලිඩ්‍රෝ ආයතන සුබපතලා ඕගොල්ලෝ සියලු දාන පුරුෂයන්. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I'm gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head, a collage and they spread. I'll be great one day, going off of my meds. No, I'm